අපි සභා පිහිටවන වැඩපිළිවෙල පිළිබඳව නායකතුමා දැන් කිව්වා ඒකට වැඩසටහනක් හදාගෙන තියෙනවා. ඒක ඉස්සරහට අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. අපි බලාපොරොත්තු වෙනවා අපට බහුතරයක් ගන්න පුළුවන් හැම සභාවක්ම අනෙකුත් දේශපාලන පක්ෂත් එක්ක කතා කරලා එකතු වෙලා අපි මේ බලය ගන්න අපි සූදානම් වෙනවා. අද ඉජාපේ සමග පමණ සාකච්ඡා පැවැත්වුවේ නෑ මේ අපේ තිබුණු සාකච්ඡාව ඒකට අදාළ නෑ. අපි කළමනාකරන කමිටුව අර පක්ෂ ගැන කතා කරන ඒවා වෙනම සිදු වෙනවා. මහලේකම්තුමයි නායකතුමයි වෙන කමිටුව. කොහොම හරි දැන් වැඩි එකතු වෙලා යන්න පුළුවන් මට්ටමක් තියෙනවද? අපි හිතනවා. ඒ එකතු වීම සිදු වෙන්නේ සමගි ජන බලවේගයේ නායකත්වයටද එක්සත් ජාතික පක්ෂ නායකත්වයටද? නෑ එහෙම කිසිම නායකත්වයක් නෑ මේවා එකතු වීමට. අපේ ආසනවල විවිධ දේශපාලන පක්ෂ කඳවුරු වෙනම ඉල්ලුවා. ඒ අයට මන්ත්‍රී සංඛ්‍යාවක් ලැබිලා තියෙනවා. අපි ඒකාබද්ධ කණ්ඩායමක් ඒ පක්ෂත් එක්ක කතා කරලා අපි එකතු වෙලා සභාවල් පිහිටවන්න යනවා. මොකද අපිට හිතෙනවා මේ ආණ්ඩුවට වැඩ කරන්න තේරෙන්නේ නැහැ. මාස 7කින් ප්‍රතිඵලවත් නැහැ රටේ. ඔවුන්ට සභාවක් දුන්නා නම් රට තවත් විනාශ කරන්නද? ඒ නිසා අපි හිතනවා අපිට ඊට වඩා හොඳට වැඩ කරන්න පුළුවන්. අපි මේ විවිධ දේශපාලන කණ්ඩායම් එක එකතු වෙලා සභා ටික හදන්න යනවා. ඒ නිසා කවුරු නායකත්වය දෙනවද කියන එක ප්‍රශ්නයක් නැහැ. හැබැයි බහුතරයක් තියෙන තැන්වල අපි ඒකට නායකත්වය දීලා එකතු වෙන්න පුළුවන්. සාර්ථකයි සාකච්ඡා සාර්ථකයි. ප්‍රතිපත්ති මානව ඔක්කොම සියලු දෙනාම ඉදිරියට ගෙනියන්නට දැන් සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් ඒක හොඳට සාර්ථකව. හරියට සභාව පිටවනවද විපක්ෂ එකතු වෙලා? ඒක තියෙනවා. මේක තියෙනවා. එකක වුණාද? ඔව් ඒක සමගි ජන බලවේගය එක්සත් ජාතික පක්ෂය දැන් සාකච්ඡා කරනවා. ඒ සාකච්ඡා සාර්ථකයි. සාර්ථකයිනේ. හරි. දැන් ආණ්ඩුවට මොකද කියන්න තියෙන්නේ? බලමු ආණ්ඩුව මොකද්ද කියන්නේ අපිට කියන්න බෑ. හැබැයි ආණ්ඩුවක් හරි ඕකේ තියෙන ඔක්කොම. ආණ්ඩුවක් අතාරින්නේ නැහැ. ඒකනේ ආණ්ඩුවක් කියනවා නෑ. අපිත් අතරින්නේ. ඒගොල්ලෝ පිටවනවා. අපිත් අතරින්නේ. රනිල් මහත්තයා කැමතිද? අපි යනවා. සාර්ථකයි. ඒක සාර්ථක අපි ඒකාබද්ධ ප්‍රතිපත්ති මත අපි එකතු වුණා. අපි ඒකාබද්ධ ගිවිසුමක් ඔය තියෙන්නේ. නිවේදනයක් තියෙනවා. ඒක දෙන්නේ එමතු මේ කතා කරා. ඒගොල්ලෝ එකතු වෙලා. බලමු. හරි. දැන් මොකද රනිල් මහත්තයා කැමතිද? සජිත් මහත්තයා කැමතිද? ඒක ඉතින් කියන්නේ අපේ ගහලා හරියන්නේ නැහැ. ඒ දෙන්නෙන් අහන්න. සජිත් ප්‍රේමදාස මහතා මොකද කිව්වේ? සජිත් වික්‍රමසිංහ සජිත් මහතා මොකද කිව්වේ? ඔයාලට ඒවත් වැරදෙනවද? පොඩ්ඩක් කියලා යන්න කොච්චර නැවත පරණ යාළුවෝ හම්බුණා කියලා හිතුන්නේ නැද්ද? නෑ ඒක ඉතින් හැමදාම හම්බ වෙන එකනේ වෙන එකක්. හැමදාම හරි ඔය නිවේදනය යනවා බලන්න. සාකච්ඡාවල් පවත්වනවද? නිවේදනය යනවා බලන්න. නිවේදනේ බලන්න ඊට පස්සේ ලොක්කා කියන්න. හරි අර බලන්න. පස්කාරය ඔබතුමාලට මේ සම්බන්ධ ලිපියක් අපි දීලා තියෙනවා. ලිපියක් හම්බුන්නේ නැහැ. ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කළා. ඒකාබද්ධ නිවේදනයේ පැහැදිලිව තියෙනවා මොකද්ද කතා කරේ මොකද්ද වෙන්නේ කියන එක. දැන් ඒතකොට ඉදිරියේදී තම සාකච්ඡාවක් පවත්වන්න ඉතුරු වෙලා නැහැ. සියල්ල අවසానයි. නෑ ඉදිරියට සාකච්ඡා තියෙනවා. අනිත් පක්ෂ සමග සාකච්ඡාවල් ඒවත් බොහොම සාර්ථකව අවසන් වුණා. දැන් ඒ වත් එක එකගතාවයකට ඇවිල්ලාද තියෙන්නේ? විපක්ෂයේ සියලු කාණ්ඩායම් පොදු එකතාවයට ඇවිල්ලා තියෙනවා. ඒ වුණාට ජනාධිපතිතුමාට අනුව නම් ලේසි නෑ පිටවන්න. කවුද ජනාධිපතිතුමාට බය? මාස 4න් ඔබතුමාලගේ ඒව කඩනවා කියලානේ කියන්නේ. කොමසාරිස් බලය දෙනවා. ඔය හැබැයි ඒගොල්ලෝ එහෙම තමයි කියන්නේ බය කරන. ඒක කො මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී. ඔයගොල්ලන්ගේ වක්කීම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කිරීම. දැන් මේ බලය පිහිටුවන එකේ නායකත්වයේ සජිත් ප්‍රේමදාස මහතා යටින් සිටින රනිල් වික්‍රමසිංහ මහතා. නෑ එහෙම නෑ අපි පොදු විපක්ෂ. සජිත් මහත්තයා සාකච්ඡාව හිටියද? ඔය තුමන්නේ තාම. හිටියද? ඔව්. උග කාලෙකින් යාළුවෙකුට ලේ බිව්වා නේද? එයි මොකද? කෝපි බිව්වද? ප්‍රශ්නයක් තියෙනවද ඒකේ? නෑ බොහොම සතුටුයි ඒකයි. ප්‍රශ්නයක් නෑනේ. ආගිය තොරතුරු කතා කරේ නෑ. ඒව පස්සේ කතා කරනවා. එතකොට දැන් ඉස්සරහට සාකච්ඡාවල් තියෙනවද පක්ෂයකට? අඩිතාලමක් දැම්මා. අඩිතාලම සාර්ථකයි. සාර්ථක. ඒ වුණා ටිකලසින් ඔය කඩලා යනවනේ ඔබතුමාලගේ එකකතාවේ බින්දනව නේද? ඔයගොල්ලෝ එහෙම තමයි හිතන්නේ නේ. එහෙම තමයි ඔයගොල්ලෝ එහෙම තමයි ප්‍රාර්ථනා කරන්නේ. අර අපි ප්‍රාර්ථනා කරන්නේ වෙන්නේ එහෙමයි ඒකයි. ඒකයි වෙන්නේ. එන අපි රටට. හරි. අනිත් පක්ෂවල කතා ගැන පොඩ්ඩක් කියන්න ඔබතුමා සාකච්ඡා කරනකොට පොන්තුවත් එක්ක